හරි උදේ මේ මට ඇහෙනවා ඇති. උදේ මේකෙදි අපි ගිය සතියේ කතා කරා මේ නූතන සිංහල හෝඩිය දක්වා අපි කතා කරා. නූතන සිංහල හෝඩිය දක්වා අපේ හෝඩි විකාශනය අපි කතා කරා. අපේ භාෂාව ගැන පොඩි පසුබිමක් කතා කරලා නූතන සිංහල හෝඩිය දක්වා අපේ හෝඩි විකාශනය ගැන කතා කරා. නූතන සිංහල හෝඩියේ අක්ෂර වර්ගීකරණයක් කතා. ඔයාලට මතක ඇති ආයි මම ආපස්සට අරන් යන්නම්. අපේ භාෂාව භාෂණය ලේඛනය කියලා කොටස් දෙකකට බෙදීම. භාෂණය මොකද්ද වෙන්නේ? ලේඛනය මොකද්ද වෙන්නේ? භාෂණයට ශබ්ද, ලේඛනයට අක්ෂර. අපි ඔහොම කතා කරා. ඊට පස්සේ අපි හෝඩි විකාශනය ගැන කතා කරා. මුලින් බ්‍රාහ්මීය අක්ෂර ටික ගැන අපි ටිකක් කතා කරා. ඊට පස්සේ ජසංගරා හෝඩිය, ශුද්ධ සිංහල හෝඩිය 32යි. මිශ්‍ර සිංහල හෝඩිය 54ක් වුණා. නූතන සිංහල හෝඩිය 60ක් අකුරු. දැන් අපි කරගෙන යන්නේ ඒ අකුරු 60 වර්ග කිරීමක්. ඒ අක්ෂර 60 වර්ගීකරණයක් තමයි අපි කරගෙන යන්නේ. ඉතින් මේකෙදී නූතන සිංහල හෝඩියේ ස්වර අකුරු අපි ගිය සතියේ කොටස් කිහිපයක් කරලා වර්ග කරනවා. කෙටි ස්වර කියන්නේ මොකක්ද කියලා අපි දැනගත්තා. මාත්‍රා එකක කාලයකින් උච්චාරණය වෙන්නේ ඒවා. දීර්ඝ ස්වර අපි කතා කරා. සංයුක්ත ස්වර කතා කරා. අද අපිට තියෙන්නේ එතන ඉඳලා පාඩම අරගෙන යන්න ඉතින් ඔයාලට. ඉතින් මේකෙදි මේ අපි ඊට පස්සේ කතා කරන එක තමයි නම්ය අනම්ය ભેදය. නම්ය අනම්ය ભેදය. නම්ය අනම්ය ભેදය. නම්ය අනම්ය ભેදය කියන කොටස අපි කතා කරන්න හදන්නේ. නම්ය අනම්ය ભેදය. පුතේ නම්ය ස්වර තුනක් තියෙනවා. නම්ය අනම්ය ભેදයේදී නම්ය ස්වර තුනක් තියෙනවා. අ උ ඕ කියලා. මේ ස්වර තුන නම්යයි. අවස්ථාවට අනුව නම්ය වෙනවා. මේ ස්වර තුන අවස්ථාවට අනුව නම් වෙනවා. මේවා නම් අනන්‍ය ස්වර තුනකුත් තියෙනවා. ඈ ඊ ඒ කියලා අනන්‍ය ස්වර තුනකුත් තියෙනවා. කියන නම්‍ය ස්වරේ ඈ වෙනවා. ඌ කියන නම්‍ය ස්වරේ ඊ වෙනවා. ඕ කියන නම්‍ය ස්වරේ ඒ වෙනවා. මේවා අවස්ථානුකූලව වෙනස් වෙනවා. මම කවදාවත් වෙනස් වෙන්නේ නැහැ කිව්වට මේවා අවස්ථානුකූලව බුද්ධි වෙනස් වෙලා අයන්න අනම්‍ය වන ඈ ස්වරේ. උයන්න ඊ ස්වරේ. ඔයන්න ඒ ස්වරේ. මේක තමයි නම්‍ය අනම්‍ය ભેදයේදී වෙන්නේ. අව් ආ ඌ ඕ නම්‍ය ස්වර ඇයි ඒ අනම්‍ය ස්වර. මතක තියාගන්න පුළුවන්. අව් ඇයි අව් ඇයි අව් ඇයි අව් ඇයි. ඒ කියන්නේ අයන්න ඈ වෙනෝ, උයන්න ඊ වෙනෝ, ඔයන්න ඒ. මේක තමයි මේවා නම්‍ය ස්වර, මේවා අනම්‍ය ස්වර. අවස්ථාවක් තමයි මේ වැඩේ වෙන්නේ. ඉතින් අපි බලමු උදාහරණ ටිකක් මේ වැඩේ කොහොමද වෙන්නේ කියලා බලන්න පොඩි උදාහරණයක්.
මේ උදාහරණ කිහිපයක් බලමු. ඈ බවට පත් වීමට උදාහරණ. ඈ බවට පත්. ඈ බවට පත් වීම. උදාහරණයක් දෙන්න. ඔන්න බලන්න. මහලු ඔය වචන දෙකකින් වලට බලන්න. ඈ වීම. පුතේ මම මේවා ස්වර ව්‍යංජන වෙන් කරනවා. අල් හයන්න අයන්න අල් අයන්න උයන්න. ආරෝපිත තවටියක් එහාට දාන්න. ඈවෙලෝනේ පුතේ බලන්න. ඈ අයන්න ඇයන්න වෙනවා. ඉතින් හැමතැනම ආයෙත් නෑනේ පුතේ වෙනස් වචනයක තම ඈ විතරක් දෙන්නේ නැහැනේ. උයන්න යන්න වෙනවනේ. ඔන්න දැන්. මැ මම මෙතනින්ම ලියුවා ඈ. මේක මොකද්ද? ලී. අන්න වීමට උදාහරණයක් ලියුවා. තව එකක් ලියන්නම්. වමු කියලා. වමු බලන්න. අල්පයන්න අයන්න අල්මයන්න උයන්න නුයන්නේ අල්නයන්න උයන්න. ඔමනේදී වමු හැමතැනම පුතේ අම නැහැ. අල්පයන්න ලිව්වා අයන්න ඇයන්න වෙනු. බලන්න ඈ දැම්මා. උයන්න නම් පුතේ යන්න වෙන්න ඕන. ඊ දැම්ම. ආයි ඊමනේ උයන්න වෙනුවට පුතේ දාන්නේ මේ. එතකොට ඈ බෑ මම තව පියවරක් මෙතන ලියනවා. මී මේ දෙකින් නී බැමි බැමි. අයන්න ඇයන්න බවට පත්වීමට උදාහරණ. මෙතන උයන්න යන්න වීමට කිහිපයක් තියෙනවා. එකම අකුරෙන් බෑනේ පුතේ ගන්න. අපි දැන් බලමු මේ ඊ බවට පත්වීමට උදාහරණ. ඊ බවට පත්වීමට උදාහරණ. ඊ බවට උදාහරණ බලමු. කුකුල්. ඔන්න බලන්න කුකුල්. අල්කයන්න උයන්නනේ ස්වර ව්‍යංජන වෙන් කරා. අල්කයන්න උයන්න. ආයිම අල්කයන්න උයන්න. ලු අල්කයන්න නෙමෙයි. අල්ලයන්න උයන්න. අල්ලයන්න උයන්න. හරිද? ඌ වෙනුවට අපි යන්න දාන්න ඕනේ. බලන්න පුතේ. අන්න අපි දැම්ම ඊ. හැමතැනම මේකෙන් උයන්න තියෙනවා. හැමතැනම මෙහෙම වෙන්නේ අර වගේ මුන්නේ මේකෙම තියෙනවා. අන්න පුතේ දැම්ම ඊ.
ඌ වෙනුවට ඊනේ අල්ක යන්න කී අල්ක යන්න ආයි කී අල්ල යන්න ලි කිකි. හරිද? තව උදාහරණයක් බලමු. කුහුම්. කුහුම්. අල්ක යන්න උයන්න අල් හයන්න උයන්න අල් බයන්න උයන්න අල් කයන්නයි පුතේ ඌ වෙනකොට ඊ මේකෙන් අවුව ඇයි අල් හයන්නයි ඌ වෙනකොට ඊ අල් බයන්නයි ඌ වෙනකොට ඊ අන්න කී මම එක පෙරිම ලිව්වා කී කිහිමි කුඹගේ ගෑනු සතා කිහිමි අන්නේට ඒකයි ලේසි එච්චර අමාරු නෑ ලේසි ඊට පස්සේ ඕ ඒ බවට පත්වීමට උදාහරණ කිහිපයක් දෙමු බෝල්ඩ් එකක් පිරීලා පිළිගමු ඕ ඒ බවට පත්වීම මම මේකේ ලියන පොඩියට ඕ ඒ බවට පත්වීම කොල්ල කොල්ල ඕ ඕ වෙනකොට පුතේ එයන්න වෙන්න ඕන. අල්ක යන්න එයන්න. අල්ල යන්න ඌ වෙනකොට නම් ඊනේ හැමතැනම වයින් එකක් ගන්න. අල්ක යන්නයි යන්නයි පුතේ. කේ වෙනෝ අල්ල යන්නයි යන්නයි. කෙලි. කොළු කෙලි. තව එකක් අපි හදමු අපිට පේන අවුලක් නැහැ ඉතින්. පොඩි ටිකක් ලියමු මම. ටොපි. බලන්න. අල්ක යන්න ඔයන්න අල්පයන්න යන්න උමනේ ස්වර ව්‍යංජන වෙන් කිරීම. ඕ වෙනකොට එයන්නද. අල්ක යන්න එයන්න. ඊ වෙනකොට මොකද්ද? ඊ වෙනකොට මොකක්වත් නැහැ. ඊම තමයි. දැන් මම මෙතන ඉන්නොමේ. මට පස්සට එන්න පුළුවන් මේ බෝඩ් එකේ වදින. වැදුනොත් මට ආයෙ පස්සට එන්න බෑ. ඒ වගේ ඌ වෙනස් වුණා ඊ වලින් පස්සේ ආයෙ වෙනස් වෙන්න බෑ. උදාට තේරෙන්නේ නැති එහෙනම් ඊම තමයි අපිට දාන්න. අල්ප යන්න යන්න පුතේ තේ. අල්ප යන්න යන්න පි. තෙපි. 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 පුතේ අහන්න නම්ය අනම්ය ભેදයේදී අපි කතා කරේ ආ ඌ ඕ කියන ස්වර තුන නම්යයි ඒ ස්වර අවස්ථාවට අනුව ඈ ඊ ඒ බවට වෙනස් වෙනවා. වෙනස් වෙන්නේ කොහොමද? අයන්න ඇයන්න වෙනවා, උයන්න යන්න වෙනවා, ඔයන්න එයන්න වෙනවා. එහෙමයි වෙනස් වෙන්නේ. මම උදාහරණ තුලින් ඒ වෙනස් වීම උදාට කතා කරා ඈ බවට පත්වීම, ඌ බවට පත්වීමට, ඕ ඒ බවට පත්වීමට උදාහරණ වලින් කතා කරා. හරිද? ගැටලුවක් නැහැ. තේරෙනෝ ඊටාම සරලව කතා කරලා තියෙනවා. අපි මේ නෝට් එක පොඩ්ඩක් පුතේ දාගමු ව්‍යාකරණීය නෝට් එක ලියන්න. අපි නෝට් එක පොඩ්ඩක් දාගමු. මාතෘකාව ස්වර වර්ගීකරණය යටතේම
නම්‍ය අනම්‍ය ભેදය. නම්‍ය අනම්‍ය ભેදය. ලියා ගන්න. ආ ඔයාලා ඡේදයක් වශයෙන් හරහට ලියන්න. ආ කම උ ආ කම උ කම ඕ අයන්න කමාවක් උයන්න කමාවක් යන්න. යන ස්වර තුන යන ස්වර තුන යන ස්වර තුන නම්‍ය ස්වර වේ. නම්‍ය ස්වර වේ. යන ස්වර තුන නම්‍ය ස්වර වේ. යන ස්වර තුන නම්‍ය ස්වර වේ. එතෙන් තමයි ඡේද වගේ පුතේ ලියන්නේ. ඇයන්න කමාවක් යන්න කමාවක් යන්න කමා යි කමා ඒ යන ස්වර තුන අනම්‍ය ස්වර වේ. අනම්‍ය ස්වර වේ. යන ස්වර තුන අනම්‍ය ස්වර වේ. අනම්‍ය ස්වර වේ. නම්‍ය ස්වර අවස්ථානුකූලව නම්‍ය ස්වර අවස්ථානුකූලව භාෂාවේ අවශ්‍යතා මත නම්‍ය ස්වර අවස්ථානුකූලව භාෂාවේ අවශ්‍යතා මත අනම්‍ය ස්වර බවට පත්වේ. අනම්‍ය ස්වර බවට පත්වේ. භාෂාවේ අවශ්‍යතා මත අනම්‍ය ස්වර බවට පත්. දැන් පුතා යටින් මෙන්න මේක ලියා ගන්න. මේ කොටුව. ඔයාලට ඕනනම් කොටුවකුත් ගන්න. ආ ඊතලයක් ඈ උ ඊතලයක් ඊ ඕ ඊතලයක් ඒ. අවුව ඇයි. අවුව ඇයි කියලා පුතාට මතක තියාගන්න ලේසි. අවුව ඇයි. ආ උ ඕ ඈ ඊ මේ මතක තියාගත්තම ලේසි. හරි නේද? ආ ඈ උ ඊ ඕ කොටුකුත් ඕනනම් ගන්න. මේ කොටුව විතර තියාගත්තම ඇති. ඔකේ මහා නෝට් එකක් දෙන්න පුළුවන්. මම ඔය හැමදේම ඔයාලට තේරෙන්න අවබෝධ වෙන්න හොඳම කොච්චි කරලා වගේ හොඳම ටික ඔය දීලා. හරි. දැන් පුතේ උදාහරණ කියලා දාලා පුතා දාන්න උදාහරණ කියලා දාලා එතන උදාහරණ යටතේ ලියන්න ඕනම තරුවක් දාන්න. තරුවක් දාන්නේ. තරුවක් හරි ඕනම දාන්න හැමදේම. තියන්න ඈ බවට පත්වීම. ඈ බවට පත්වීම. ඈ බවට පත්වීම. ඈ බවට පත්වීම. හරි දැන්
අ ඈ බවට පත්වීමට මහලු බමුණු කියන පද දෙක ඇඳුණු විදිහේ යටින් ලියන්න. උදාහරණ වශයෙන්. මේ වගේ ගොඩේ ගන්න එපා වෙනවා. ඔය දෙක ලියන්න. මේවා ලියන්න එපා. මම විනාඩි 3ක් විතර දෙන්නම්. අ ඈ බවට පත්වීම කියලා දාලා මහලු මේ වගේ ස්වර ව්‍යංජන වෙන් කරලා බමුණු මේ වගේ වෙන් කරලා ආදේශ අවබෝධයෙන් ලියන්න. විනාඩි 3ක් විතර දෙන්න. හරි. ඒ වෙලාව ඇති. ඊට පස්සේ පුතේ ලියන්න ඕ ඊ බවට පත් වීම. මම මේ කෙටි ලියද්දි මට පොඩ්ඩක් ඉදමදි වෙන නිසා පුතා ලියන්න ඌ ඊ බවට පත් වීම. 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 කියලා ලියලා උදාහරණ මේ කියන්නේ එකකට අදොස්සන කියන්නේ. ලියලා කුකුළු කිකිලි වෙන විදිය, කුහුඹු කිහිවි වෙන විදිය ලියන මේකට ලියන්න. මේ දෙක විතරක් ලියන්න. කුකුළු කිකිලි. ඒකට විනාඩි 3ක් විතර දෙන්නම් අවබෝධයෙන් වැඩේ කරන්න.
හරි. මේකටත් වෙලාව ඇති පුතේ. ඊට පස්සේ අපි උදාහරණව දානවා ඕ ඒ බවට පත්වීම. ඕ ඒ බවට පත්වීම. අර උදාහරණමයි ඕ ඒ බවට පත්වීම. අන්න කොළු තොපි කියන එක මේ වගේ එක ළඟ නැතුව පුතා හොඳ ටික අරගෙන මෙහෙම ලියන්න. කොළු කෙලි. හරි. ඒකටත් වෙලාව ඇති. ඔන්න ඔහොම තමයි නම්මේ අනම්මේ ભેදේ වෙන්නේ අවුව ඇයි බවට පත්වීම. හරි. ඒ ගැටලුවක් නෑ. ලේසි මම සරලව ගන්නවා. පුතා ඒ ලෙවල් එකේ එන්න පුළුවන් විභාග ටිකක්. මේක ක්‍රේස් ගන්න ලියන්න. ඒ වගේ විවිධ පැති වලට එමු. පුතේ ඊට පස්සේ අපි කතා කරනවා මේ සංවෘත විවෘත ભેදය කියන. සංවෘත විවෘත ભેද. සංවෘත විවෘත ભેද. මේ ස්වර යටතේම අපි කතා කරන්නේ ස්වර වර්ගීකරණය යටතේ අපි කතා කරන්නේ මේක වර්ගීකරණයක් නෙමෙයි මේක. සංවෘත විවෘත ભેද. සංවෘත විවෘත ભેද. සංවෘත විවෘත ભેදය අපි කතා කරමු. ඔන්න හොඳට අහගන්න. හොඳට අහගන්න. උතේ මෙහෙම දෙයක් වෙන්නේ මේ. අපි මේ කාරණාව ගැන මහාචාර්ය ජේ.බී. දිසානායක මහත්මයා ලොකු ඉස්මතු කිරීමක් කරලා තියෙනවා. යාගේ නිවැරදි සිංහලය කියන පොතේ කියව තව පොතක් තියෙනවා නම් මම යා ඒ ජේ.බී. සර්ගේ උදාහරණයක් තමයි ගන්න තමයි. මම කියන වචනේ ගත්තොත් මම කියන වචනේ මම ඔන්න ස්වර ව්‍යංජන වෙන් කරා. අන්නම ස්වර ව්‍යංජන වෙන් කරා මම කියලා. පුතේ මේක කියලා බලන්න මේ මුලම තියෙන මයන්න ම කියලා කට ඇරෙන. ම මුලම තියෙන මයන්න ම කියලා කට ඇරෙන. ම දෙවෙනිට තියෙන මයන්න ම කියලා චුට්ටයි කට ඇරෙන. මුලම තියෙන මයන්නේ අග තියෙන අයන්න ම කියලා බ්‍රේක් නැති මැස්ස ඔක්කොම බඩවැල් වලට යන ගන්නට මා කියලා කට ඇරෙන. ඒක නිසා පුතේ ඒ අයන්ට නම දැම්මා.
නමක් තියෙනවා. ඒක නමක් කියන්නේ විවෘත. ඒක විවෘත අයන්. ඒක විවෘත අයන්. මේ දෙවනියට තියෙන මයන්න අග තියෙන අයන්න ඒක විවෘත අයන්න. දෙවනියට ම තියෙන ශබ්දයේ තියෙන අයන්න කට ටිකක් වැහිලා කියන. අරකනම් ම කියලා කියලා කට ඇර. අනිත් එක ම කියලා කට ටිකක් වැහිලා කියව. ඒක නිසා ඒක සංවෘත කියලා කියනවා. කට වැහුණු ස්වරූපයක් තියෙනවා. ඕක තමයි සංවෘත විවෘත ભેදය. වැඩි ඉවර නෑ. සංවෘත විවෘත ભેදය මේක. මේක කට ඇරලා කියනවා මේක කට වැහිලා. කට වැහිලා කියවන අයන්නේ සංවෘත කියලා දැම්මා කට ඇරිලා අර මාළු කට ඇරිලා විවෘත කියලා දැම්මා. ඔය අහන්නකො මේ විවෘත අයන්නේ මෙතන ලියනවා විවෘත කෙටි අයන්න ලියන්නේ මෙහෙමයි. විවෘත දීර්ඝ අයන්න ලියන්නේ දික්සවලට අපි කතා කරේ කොහොමද? ඔය දන්න එක. විවෘත කෙටි අයන්න පුතේ මෙහෙම ලියන්න. විවෘත කියන්නේ කියද්දි කට ඇර. දීර්ඝ දීර්ඝ මෙහෙමයි ලියන්නේ. විවෘත කෙටි විවෘත දීර්ඝ. හරිද? ඒ විවෘත කෙටි අයන්නටයි දීර්ඝ අයන්නටයි අපේ සිංහල හෝඩියේ සංකේත. ඒ කියන්නේ අකුරු දෙකක් තියෙනවා. මෙන්න ඒ දෙක. ඒ පුතේ සංවෘත කෙටි අයන්නට සංකේතයක් අපේ හෝඩියේ තියෙනවද? සංවෘත කෙටි අයන්න ලියන්න. තියෙනවද පුතේ? නැහැ. සංවෘත දීර්ඝ අයන්න ලියන්න අපේ හෝඩියේ තියෙනවද? අකුරක් නැහැ. අකුරක් නැහැ. මෙන්න මේක නිසා මහාචාර්ය ජේ.බී. දිසානායක මහත්මයා කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්යවරයෙක් ජේ.බී. දිසානායක මහත්මයා සංවෘත කෙටි අයන්න පුතේ ඔහොම සංවෘත කෙටි අයන්නට ඔහොම සංකේතයක් යෝජනා සංවෘත දීර්ඝ අයන්නට ඔය වගේ සංකේතයක් යෝජනා කර. යෝජනා කරා තාම අක්ෂර මාලාවක් දාගෙන. තව අයත් මේ වගේ තව මහාචාර්යවරුත් මේ වගේ සංකේත යෝජනා කරලා තියෙනවා. හරිද? ආන්න දැන් මම පුතාට ඉතා සරලව මේ කතාව කියලා බලන්න. සංවෘත විවෘත ભેදයේ වෙන්න තියෙන්නේ අයන් ශබ්දය මුල් කරගෙන. අපි උදාහරණයක් විදියට මම කියන වචනේ ගත්තා මම ගන්න ගන්න පොඩි එකක් ගන්න පුළුවන්. ඒකේ ABC ගත්ත වචනේ මම ගත්තෙත් මේ. ඒකේ මුල්ම යන්නේ තියෙන අයන්න ම කියලා කට ඇරිලා කියනවා. ඒක නිසා ඒක විවෘත කියලා අපි හඳුන්වනවා.
දෙවැනියට තියෙන මයන්නේ කියන ශබ්දය ම කියලා චුට්ටක් කැටයන්න කියවෙන්නේ. ඒක නිසා ඒක සංවෘත වැහුණු කියලා අපි කියනවා. සංවෘතව කියනවා. පුතේ මේ විවෘත අයන්නේ කෙටි. අපි කෙටි ස්වර නම් කරේ. කෙටි ශබ්දයට සංකේතයක් අපේ හෝඩියේ තියෙනවා. විවෘත දීර්ඝ ආයන්නට සංකේතයක් තමයි. හැබැයි මේ සංවෘත පැත්තේ සංවෘත කෙටි සංවෘත දීර්ඝ ශබ්ද ලියන්න ඒ කියන්නේ ආන ඒ ශබ්ද කියන්න ඒ ශබ්ද අපිට ලියන්න වෙන වෙලාවල් තියෙනවා. ඒ ශබ්ද ලියන්න සංකේත නැහැ. මහාචාර්ය ජේ.වී. දිසානායක මෙයා විශිෂ්ට සිංහල සම්බන්ධ වාක් විද්‍යාව සම්බන්ධ විශිෂ්ට මහාචාර්යවරයෙක්. ජේ.වී. දිසානායක මහත්මයා මෙන්න මේ සංකේත දෙක කෙටි දීර්ඝ දෙකට හඳුන්වා දෙනවා. ඔන්න ඕක තමයි ඔතන තියෙන කතාව. හරි. ලේසි. අමාරු. අපි ඒක ලියමු පුතේ. සංවෘත විවෘත ભેද. ලියන්න. අපි තාම කෙටියෙන් ලියන මහා නෝට්ටුවන්නේ. සංවෘත විවෘත ભેද. මෙම ભેදය පවතින්නේ මෙම ભેදය පවතින්නේ මෙම ભેදය පවතින්නේ ශබ්දය මුල් කරගෙනය. ශබ්දය මුල් කරගෙනය. එම ભેදය පවතින්නේ ශබ්දය මුල් කරගෙනය. ශබ්දය මුල් කරගෙන. උදාහරණ ලෙස ඒ කියන්නේ ඒ ඡේදනම ලියන්න උදාහරණ ලෙස මම ඡේදයක් වශයෙන් ලියන්න යන්න මම යන වචනයේ මම ඒක උදාගෙන දාලා යන්න මම යන වචනයේ මුලින් ඇති ම මුලින් ඇති ම ශබ්දයේ මුලින් ඇති ම ශබ්දයේ ඇති ස්වරය මුඛය විවෘත වී උච්චාරණය වේ. මුඛය විවෘත වී උච්චාරණය වේ. මුඛය විවෘත වී උච්චාරණය වේ. මුඛය විවෘත වී උච්චාරණය වේ.
එම නිසා එම නිසා එම නිසා එම ශබ්දය එම ශබ්දය එම ශබ්දය විවෘත ලෙස හැඳින්වේ. විවෘත ලෙස හැඳින්වේ. විවෘත ලෙස හැඳින්වේ. එම ශබ්දය විවෘත ලෙස හැඳින්වේ. විවෘත ශබ්දයේ විවෘත ශබ්දයේ කෙටි හා දීර්ඝ කෙටි හා දීර්ඝ විවෘත ශබ්දයේ කෙටි හා දීර්ඝ ශබ්ද ලියා දැක්වීම සඳහා ශබ්ද ලියා දැක්වීම සඳහා ශබ්ද ලියා දැක්වීම සඳහා අවශ්‍ය අක්ෂර අවශ්‍ය අක්ෂර අවශ්‍ය අක්ෂර නූතන සිංහල හෝඩියේ අන්තර්ගත වේ. නූතන සිංහල හෝඩියේ අන්තර්ගත වේ. පුතා යටින් ලියන්න විවෘත කෙටි මේක විවෘත දීර්ඝ ආයන. විවෘත කෙටි අයන්න විවෘත දීර්ඝ ආයන්න. විවෘත කෙටි අයන්න විවෘතික ආයන. හරිද? පුතේ ඊට පස්සේ අලුත් ඡේදයක් විදිහට ලියන්න අලුත් ඡේදයක් මම ඡේද විදිහට කියලා දීලා තියෙන විදිහට යන්න ඕනේ. අලුත් ඡේදයක් විදිහට ලියන්න. ඉහත මම යන වචනයේ ඉහත මම යන වචනයේ මම යන වචනයේ ඉහත මම යන වචනයේ අග ඇති ම ශබ්දයේ අග ඇති ම ශබ්දයේ අග ඇති ම උඩ ගැනීමයින්ට ඕන ම ශබ්දයේ ඇති 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 ස්වරය අයන්න ස්වරය ස්වරය උපුටා ගැනීමත් ඕන ස්වරය මුඛය මුඛය කච කච මුඛය මදක් වැසී උච්චාරණය කෙරේ.
මුඛය මදක් වැසී උච්චාරණය කෙරේ. එම නිසා එම ශබ්දය අයන්ට උපුටා ගැනීම ඕන මෙම ශබ්දය සංවෘත සංවෘත දෙයට ඕනන්නේ සංවෘත මේ විදිහට සංවෘත ලෙස හැඳින්වේ. සංවෘත ලෙස හැඳින්වේ. සංවෘත ලෙස හැඳින්වේ. නමුත් සංවෘත කෙටි හා දීර්ඝ සංවෘත කෙටි හා දීර්ඝ ශබ්ද සංවෘත කෙටි හා දීර්ඝ ශබ්ද ලියා දැක්වීම සඳහා අවශ්‍ය අක්ෂර නූතන සිංහල හෝඩියට අන්තර්ගත කොට නොමැත. නූතන සිංහල හෝඩියට අන්තර්ගත කොට නොමැත. අන්තර්ගත කොට නොමැත. මහාචාර්ය ජේ.බී. දිසානායක මෙම ශබ්ද සඳහා පහත සංකේත නැත්නම් පහත අක්ෂර යෝජනා කරයි. පහත අක්ෂර යෝජනා කරයි. පහත අක්ෂර යෝජනා කරයි. අන්න පුතා මේ දෙක ලියන්න. සංවෘත කෙටි අයන්නට මේක, සංවෘත දීර්ඝ අයන්නට මේක. ඒ දෙක ලියන්න.
හරි. ඒක හරි. ඔන්න ඔක තමයි පුතේ සංකෘත විවෘත ભેදය කියන එක කතා කරන්නේ. විවෘත ආයතනයට අකුරු දෙක තියෙන දීර්ඝට සංකෘත නැහැ. කට ඇවිත් නිසා විවෘත, කට වෙච්ච නිසා සංකෘත. හරියට පැහැදිලි. ගැටුවක් මම මේක මම. හරි. පුතේ මේ අපි ස්වර වර්ගීකරණය ඔය මට්ටමට කතා කරනවා. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ ව්‍යංජන අක්ෂර වර්ගීකරණය ගැන කතා කරන්න තියෙනවා. ව්‍යංජන අක්ෂර වර්ගීකරණය. අපි ඒකට ටිකක් කතා කරලා සාහිත්‍ය පැත්තට යනවා. ව්‍යංජන අක්ෂර වර්ගීකරණය ටිකක් කතා කරලා සාහිත්‍ය පැත්තට යනවා. ව්‍යංජන අක්ෂර වර්ගීකරණය ව්‍යංජන අක්ෂර වර්ගීකරණය උදේ අහන් ඉන්න අහගෙන ඉන්න ගමන් ව්‍යංජන අක්ෂර ව්‍යංජන ශබ්දවල ඇත්තම විදිය හල් ස්වරූප ව්‍යංජන ශබ්දවල ඇත්තම විදිය හල් ස්වරූපේ අක් ඔහොමදී මේවට අයන්නක් දාලා තමයි පුතේ අක්ෂර මාලාවේ ලියලා තියෙන්නේ. දැන් මේ දෙවෙනි හයන්නේම උච්චාරණය කරන්න බෑ ස්වරයක්. ගාන හුස්ම යනවා වගේ. බල කියවෙන්නේ. වයස කාර්යයෙන් කියන්නේ බල. ඔහොම ලියලා තියෙනවා. රා රෑ ඔහොම හඳුගේන්නේ ස්වරදා. එතකොට පුතේ මේ ව්‍යංජන අක්ෂර දාත්‍රාක්ෂර කියලා තමයි. ගාත්‍රාක්ෂර කියලා කියනවා. එහෙම නැත්නම් ගතපු කියලා කියනවා. ගතපු ගාත්‍රාක්ෂර කියලා කියනවා. මේ හැම ව්‍යංජන අකුරක්ම ස්වරයක් එක්ක තමයි එන්නේ. අපේ නූතන සිංහල හෝඩියේ ව්‍යංජන අකුරු පුතේ 42ක් තියෙනවා. මුල්ම අකුර මුල්ම ව්‍යංජනය අනුස්වාරය දෙවනියට විසර්ගය තුන්වෙනියට කයන්න අවසානට ප තමයි මෙන්න මේ ව්‍යංජන අක්ෂර 42 තමයි පුතේ එක එක විදියට අර ස්වර වගේ අපිට කොටස් කරගන්න තියෙන්නේ. වර්ග කරගන්න තියෙන්නේ. අන්න ඒ වැඩේ තමයි මේ කතා කරගෙන යන්නේ ඒ ව්‍යංජන අකුරු ටික වර්ග කිරීම. ලියා ගන්න පොඩි හැඳින්වීමක් චුටි හැඳින්වීමක් ව්‍යංජන අක්ෂර වර්ගීකරණය යටතේ
ව්‍යංජන ශබ්දවල සැබෑ ස්වરૂපය ව්‍යංජන ශබ්දවල සැබෑ ස්වરૂපය හල් ස්වરૂපයයි. හල් ස්වરૂපයයි. පුතේ වරහන් කරලා ඔයාට කැමති හල් ලකුණු තුනක් හිතා. කැමති හල් ලකුණු නැත්නම් මේ තුන ලියන්න. මේව ලියන්න. වරහනේ. ව්‍යංජන අක්ෂරවල සැබෑ ස්වરૂපය හල් ස්වરૂපයයි. වරහනේ හල් ලකුණු තුනක් විතර ලියලා වරහන වහන්න. හරිනේ. හල් ස්වરૂපය. එම හල් ශබ්ද උච්චාරණය අපහසු නිසා ශබ්දය ද එකතු කොට අක්ෂර මාලාවට ඇතුළත් කොට ඇත. ශබ්දයද එකතු කොට අක්ෂර මාලාවට ඇතුළත් කොට ඇත. අනුමතේ යටින් උදාහරණ කියලා දාලා මෙන්න මේ තුනට. මේ තුන හරි ඔයාලට කැමති. ක අල්ලන් ඇනහ අල්රන් ඇනද. නෙමෙයි ඕන සුලයක් දාන්න පුළුවන්. රාලා රැර ඉයන්දම් රි ඉයන්දම් රී රෙරේ රයි රොරෝ රව් දක්වා ඕන කර දාන්න. ඊට පස්සේ නූතන සිංහල හෝඩියේ අන්තර්ගත වන ව්‍යංජන අක්ෂර සංඛ්‍යාව 42කි. 42කි. ගාත්‍රාක්ෂර ඇලෙලක් ගතකුරු. එක උපුටා ගැනීමක්. ගාත්‍රාක්ෂර ඇලෙලක් ගතකුරු. නමින්ද ව්‍යංජන අක්ෂර හැඳින්වේ. එම ව්‍යංජන අක්ෂර
ව්‍යංජන අක්ෂර එම ව්‍යංජන අක්ෂර පහත අයුරින් වර්ග කෙරේ. වර්ග කෙරේ. වර්ග කෙරේ. අපි වර්ග කිරීමට අදාළ ටිකක් කියලා සාහිත්‍ය පැත්තට යනවා. 1 අංක 1 එක යටික ලියනවා. 1 අල්ප ප්‍රාණ අක්ෂර. ඔත් ලියන්න. 2 මහා ප්‍රාණ අක්ෂර. 3 නාසික්‍ය අක්ෂර. ඔත් ලියන්න ඕම. 4 සංඥක අක්ෂර. 5 ഘോഷ අක්ෂර. ഘോഷ නැත්නම් ഘോഷාක්ෂර නැත්නම් ഘോഷ අක්ෂර. 6 අഘോഷ අක්ෂර. 7 වර්ගාක්ෂර. 8 අන්තස්ථාක්ෂර. 9 ඌෂ්මාක්ෂර. 10 අනුස්වාර. 11 විසර්ග. 11 විසර්ග. 12 උද්දාම. ඒක අක්ෂර මාලාවේ නෑ. ඤ අක්ෂරය ඕනේ. 12 ඕනේ එකක් වෙනම කතා කරන්න. 12ක් 11ක් අධ්‍යයනය. පුතත් ඔය ටික ගැටවුම ලියා. විනාඩි 2ක් දෙන්න.
හරි. අපි ඊළඟ දවසේ මේ ටික වෙනම කතා කරලා යනවා. ඒතකොට භාගික ත්‍රිවිධ මොණයි. ඔය කාලේ කතා කරා. ඉතාලි දෙවියන් එක්ක මේ ටික කතා කරන්නේ. ඉතින් අපි මේ දැන් යනවා සාහිත්‍ය පැත්තට. සාහිත්‍ය කොටසට අපි යන්න හදන්නේ. පුතාලගේ මේ ටියුට් එක තියෙන කොටසට අපි ඒ ගැන කතා කරමු. එදා අපි කතා කරා ටිකක් අපි හෙළහවුල දක්වා එදා කතා. හෙළහවුල දක්වාම හෙළහවුල අපි කතා කරා. ඒක කතා කරා මේ එන්න සාහිත්‍ය පැත්ත. පුතේ මුල්ම දවස් අපි මේක කතා කරා කවිය කියන්නේ මොකක්ද කියලා. මානව ජීවිතයේ ගැඹුරු නොගැඹුරු ඉතා ගැඹුරු තැන් මනසට හසු කරන භාවනාව කියලා අපේ මාටින් වික්‍රමසිංහ කිව්වා. දුස්සාක හැඟීමක් කිව්වා. බලන හැඟීමක් කිව්වා. අර්ථ රචනයේ යුක්ත දෙය කියලා කිව්වා බාමහලා. ඒ වගේ කේක වචන තිබුණා. අපි කවියක තසදෙල වැළුවා. ඊට පස්සේ අපි සිංහල කවියේ පසුබිම ගැන කතා කරද්දී මම චුට්ටක් මතක් කරගෙන යනවා. පසුබිමේ මුලින්ම පුරාතන පද්‍ය තමයි තිබුණේ මුල්ම. පුරාතන පද්‍යයේ බුදුදහම මුල් කරගත් රජවරු සිටුවරු වර්ණනා කිරීම ඒ අපේ සංස්කෘතියත් එක්ක ගිහිපු කවි විශේෂයක් සියබස් ලකර අනුදත් මානකි. විශේෂයෙන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් අපේ සම්පූර්ණ අල්ලා ගැනීමත් එක්ක පුරාතන පද්‍යයේ අධ්‍යක් නැවතත් හමුුනේ නෑ. කෝට්ටේ තමයි ස්වර්ණමය උගේ. අපි මේ ගැන තව කතා කරනවා. පුරාතන පද්‍ය ගැන බුද්ධිල ගැන කතා කරනවා. පුතේ ඊට පස්සේ මාතර කියලා යුගයක් ගැන අපි කතා කරනවා. ඔයාලට මතක ඇති. රජමන් නෝනලා ඇලපාත පුදලිලා රංචාවල් ළමයිලා මීරිපැන්නේ ධම්මරතන හාමුදුරුවෝ රුණහාමී වගේ කට්ටිය මේගොල්ලෝ අතිශයම පෞද්ගලික ලිංගිකත්වයේ වගේ කාරණා වගේ පවා කවියට නගලා තිබුණා. ඉතින් ඊට පස්සේ ළමයි කොළඹ අගනගරය කේන්ද්‍ර කරගෙන කවි පරපුරක් තිබුණා. මේක තමයි පසුබිම ගැන. මේ ආරම්භයේ කොළඹ නූතන සිංහල කවියේ ආරම්භය කොළඹ කවියේ ප්‍රථම යුගයෙන් පටන් කොළඹ කවියේ ප්‍රථම අවධිය. කොළඹ කවියේ ප්‍රථම අවධිය. ඉතින් අපි කතා කරා මෙතන මේගොල්ලෝ නිදහස වෙනුවෙන් කවි ලියුවා. S9 තමයි. ඒ විලාසිකසේනලා ආනන්ද රාජකරුණාල මේ ළමා සිතුම් පැතුම් ළමා ලෝකයේ සෝබාදහම් කියන එහෙම කවි ලියුවා. මේගොල්ලන්ගේ කවි කෘතියේ සිව්පදේ අගේ එළියට තියෙන මේ පැත්තේ ආభాසය කරගෙන කරපුවා. ඉතින් පුරාතන පද්‍ය කොළඹ අවධියට ගන්න මේ ප්‍රතිඵලයක් විදිහට කවියේ ජීවිතයට කියලා විචාරකයන් මත තියෙනවා. හැබැයි අපි ඒ කවි අගය කරන්න ඕන. ඒගොල්ලෝ ඉඳපු සමාජෙත් එක්ක තමයි මේ කවි රස වෙන්නේ. පුතේ මේ කවියට මෙහිම චෝදනා එල්ල වෙමින් පවතිද්දී තව කවියෝ කට්ටියක් ගැන අපි අවවාදීකරණයක් කරනවා. කොළඹ කවියේ දෙවන අවධිය කියලා මේගොල්ලෝ සිව්පදින් වලින් නම් හිත බැලුවා.
මේගොල්ලෝ කරේ කොළඹ ප්‍රථම යුගයට වඩා වෙනස් වෙන්න උත්සාහ කිරීම. ඒගොල්ලෝ කාන්තා පියවරු ජපන් බැලුම් වගේ කිව්වා. කාන්තාවගේ උකුළු ප්‍රදේශය කොස්ගෙඩියක් වගේ කියලා කිව්වා. ඔය වගේ වෙනස් වීම් වලට යන්නේ කියලා ලොකු කවි ප්‍රමාණයක් කිව්වා. කවි පොත් මුද්‍රණය වුණා. කවි සංවාද තිබුණා. මේ යුගයේ කවිය නැගලා ගියා. ඉතින් මේ යුගයේ කවියොන් පද 4-5ක් හදාගන්න පුළුවන් නම් කවියෙක් නම්. ඉතින් විමර ප්‍රේමතිල කියනවා කවියෝ 2500ක් විතර හිටියේ කියලා. මේ යුගයේ කවිය ජරා ජීර්ණත්වයටපත් වුණා කියලා චෝදනා තියෙනවා. කොහොමද හොඳ කවි තියෙන්නේ නැත්තේ. ඊට පස්සේ පැටියෝ අපි කතා කරනවා හෙළකෝවිය එක. ඊට පස්සේ ආවේ හෙළකෝව. අපි මේ ගැන කතා කරා. හෙළහවුල කියන්නේ කවි ලියන ව්‍යාපාරයක් නෙමෙයි. කුමාරතුංග මුනිදාස මහතාගේ මූලිකත්වයෙන් දෙසබස රැක ගන්න හදපු සංවිධානය විශේෂයෙන් අපේ භාෂාව ව්‍යාකරණය ආරක්ෂා කිරීමට හදපු සංවිධානය. මේක ව්‍යාකරණඥයෝ හිටියේ, ව්‍යාකරණකාරයෝ හිටියේ. ඒගොල්ලෝ සුද්ධ සිංහල තමයි අනුරාධපුර පොළොන්නරු ත්‍රිවිධ එක තමයි ඒගොල්ලෝ අගය කළේ. ඉතින් හෙළහවුල සංවිධානය ගැන දැන් අපි කතා කරන්නේ නැහැ. මේකේ හිටපු කවි අදහස් තියෙන කට්ටිය කවි ලිව්වා. ඒවා හෙළහවුලේ කවි කියලා. හෙළහවුලේ කවිය විදග්ධ කවියක් වුණා ඇත්ත. ඒ කියන්නේ උගතුන් සඳහා පදනම් වුණා. මොකද ඒගොල්ලෝ උගතුන් මේ හිටියේ භාෂාව ගැන උගතුන් හිටියේ. ඉතින් ඒ කවිය සාමාන්‍ය පොදු පාඨකයා අතරට ගියේ නැහැ. හරිද? හොඳ නිර්මාණ තිබුණත් ඒවා ඉච්චර එහාට ගියේ නැහැ. ඔය කවියෙන් කියු කුමාරතුංග වගේ හරිසෙන් හම්බුදු වගේ කිහිප දෙනෙක් නිර්මාණ විතරක් ඉස්මතු වුණා. තාමත් මේගොල්ලෝ පුතේ සිව්පද තමයි අපි එදා කතා කරා. ඒ කතා කරපු කායි මතක් කරගන්න ගිය සතියේ කතා කරා. මෙයාලා සිව්පද පැත්ත බැලුවේ. මේ දෙකම ප්‍රතික්ෂේප කරලා පුරාතන පද්‍ය පැත්ත ගිහිල්ලා බලලා ඉතින් අලුත් විදියකට ඒ කවිය ගොඩනැගුවා හොඳ කවිය. ඊට පස්සේ අලුත් කවි යුගයක් ගැන කතා කරනවා. මම මේ ටික මකලා අපි ලියමු පුළුවන් තරම්. ඒකේ ඊළඟ කවි යුගය තමයි නිසදැස් කවි. මේක කියවම ලියනවා. නිසදැස් කවියේ ප්‍රථම අවධිය යුගය කියලා යන්න එපා. අවධිය කියලා වඩා යුගය ටිකක් දිග වැඩි වගේ. යුගයක් කියු මහා ලොකු කාලයක්. අවධිය හොඳයි. නිසදැස් කවියේ ප්‍රථම අවධිය මේක නිදහස් කියලා. පුතේ මේ යුගයේ වැඩක් වුණා 1946 සමහර දැන් 48 කියලා කියනවා. 46 GB සේනානායක මහත්මයා ද්විභාෂා උගතෙක් විදියට බටහිර ප්‍රීවර්සස් කියන කවි විශේෂය කියවල තිබුණා. ඔහු සිංහල භාෂාවටත් ඒ ප්‍රීවර්සස් කියන කවි විශේෂය හඳුන්වා දුන්නා නිසස් කවිය කියලා. මෙයා ලිව්වා මේ කාලේ පරිගැනීම කියලා කෙටි කතා සංග්‍රහ. පරිගැනීම කියලා කෙටි කතා සංග්‍රහ. මේ පරිගැනීම කියන කෙටි කතා සංග්‍රහයට GB සේනානායක ඇතුළත් කරා විශේෂ නිර්මාණ තුනක්. එකක් දෙවියන් මැරීම.
එකක් දෙවියන් මැරීම. අනිත් එක රුව දැකීම. අනිත් එක මම තොප නොහඳුනමි. මියන්න පොඩ්ඩක් මෙගා තියෙනවා මම තොප නොහඳුනමි. කියන මම තොප නොහඳුනමි කියන නිර්මාණ තුන. ඒක මොකද මේක කෙටි කතා සංග්‍රහය. මේක කෙටි කතා සංග්‍රහයක්. ඒ කියන්නේ කෙටි කතා පොත. ඒ පොතට තමයි නිසිදස් නිර්මාණ තුන දැනෙන්නේ. මේ කෙටි කතා පොත. හරිද? ඒකට මේ නිසිදස් නිර්මාණ තුන දැනෙනවා. දාලා බැලුවා මොකද්ද වෙන්නේ? ඉතින් මේ නිසිදස් කියලා කිව්වේ නිදහසේ ලියන එක. මේ ටිකක් ලියනවා ආයෙ මෙහෙම ටිකක් ලියනවා ආයෙ ටිකක් ලියනවා ආයෙ මොන ටිකක් ලියනවා. ඔන්න වගේ නිර්මාණ සිව් පදයකට ගන්නේ නැහැ. හරිද? ඉතින් ජී.බී. සේනානායක හඳුන්වා දීපු මේ නිසදස් කවිය නැගලා ගියා. ඒ කියන්නේ ව්‍යාප්ත වුණා. වැළඳ ගත්තා. විශ්ව වැළඳ ගත්තා. යා කියනවා ශබ්ද මාධුර්ය කෙරෙහි අවධානය යොමු කරමින් කියවන්න කියලා. එහෙම තාලයක් ඕනේ නැහැ. මේ පරිගැනීම කියන කෙටි කතා සංග්‍රහය සමහර ඉස්කෝලවල තියෙනවා. මම කලින් වැඩ කරේ ඉස්කෝලේ තිබිලා මම කියෙව්වා. හොඳයි. කෙටි කතා නම් ලොකු සාර්ථකත්වයක් නැති උනත් හොඳයි. මේ තුනක් දාගන්න. මෙතන ළමයි සංදිස්ථානයක් අපේ නූතන කවි විකාශනයේ මේක හැරවුම් ලක්ෂයක්. සංදිස්ථාන. මෙච්චර කල් සිව්පද කියලා ආපු ගමන හැරෙව්වා. වෙනස් වුණා. දැන් නිසදැස් ලියන. ළමයි ගේස්වලත් ලියන මෙහෙම. තෝ වගේ මෝඩ මූසලයේ හම්බුන නිසා තමයි මගේ ජීවිතය එපා වුනේ. කියලා ළමයි ලියනවා. ඩෙස්වල. එක එකව ලියනවා. හරිද? පුතේ මේ ජී.බී. සේනානායක මේ වැඩෙන් පස්සේ වාර්ෂික වශයෙන් කියනවා නම් 1954 දී ගුණදාස අමරසේකර ගුණදාස මේ ආචාර්ය නේ ආචාර්ය ගුණදාස අමරසේකර භාව ගීත කියලා නිසදස් කවි පොතක් එළි දැක්වුවා. භාව ගීත. ගුණදාස අමරසේකරයන් එතෙන්දි කියනවා එයා තමයි නිසදස් කවිය ගැන මුලින්ම හඳුන්වා දෙන්න හිටියේ නිසදස් කවිය සිංහලයට කියලා එයා කියනවා. ඒක මෙන්න මේ වගේ වැඩක්. මම මෙහෙන් අඳිනවා. පුතේ ලස්සන ගෑනු ළමයි. එයාගේ නම නිසදස්. නිසදස් කියලා ලස්සන ගෑනු ළමයි. නිසදස් නැමැති කාන්තාව. මෙයාට කැමැත්තෙන් හිටිය පොල්ලු දෙන්නේ. එක්කෙනෙක් ජී.බී. සේනානායක අනිත් එක්කෙනා ආචාර්ය ගුණදාස අමරසේකර. දෙන්නෙක් කැමැත්තෙන්. හිතේ තියන් හිටිය දෙන්නම. අවසානයේ ජී.බී. සේනානායක ඉක්මන් වෙලා ඇහුවා නංගි මං ඔයාලට කැමතියි. කැමතිද ඇහුවා. කැමැත්ත දුන්නා. කැමැත්ත දීලා දරුවොත් හම්බුණා. දරුවෝ කවුද? දෙවියන් මැරීම, රුව දැකීම,
මම තොප නුවද පේනෝනේ ගුණදාස සමරසේකර මහත්මයා පරක්කු වුණා. එතකොට ගුණදාස සමරසේකර මහත්මයා 1954 නේ මේක කියන්නේ. කොහොමද හඳුන්වා දුන්නේ කාව්‍ය සංග්‍රහ භාවගීතකේ ජී.වී. සේනානායකට නිසැස් කවියේ හඳුන්වා දීමේ ගෞරවය හිමි වෙනවා සිංහල යට. පුතේ මේ පස්සේ ගුණදාස සමරසේකර මහත්මයා නිසැස් කවිය ප්‍රතික්ෂේප කරනවා. විවේචනය කරනවා. අපි දන්නේ නැහැ නවීන මිතිත්ත කතාවද කියලා. එයා ප්‍රතික්ෂේප කරනවා. ගුණදාස සමරසේකර මහත්මයා කිව්වා නිසැස් කවිය හරියට බරෝ පැහැපු කකුලක් වගේ. කවියක ශබ්ද රසයක් යම් කිසි මට්ටමක තියෙනවා. එහෙම නැතුව ලියන කවි වැඩක් නැහැ කියලා ගුණදාස සමරසේකර අලුත් කවි සම්ප්‍රදායක් හඳුන්වා දෙන්න උත්සාහ කරා කියන පිළිගන්න. ඔව් හොඳ සාහිත්‍යකරුවෙක්. අද වෛද්‍යවරයෙක්. දන්ත වෛද්‍යවරයෙක් මම මතක විදිහට මම දන්නේ. මේ පුතේ මේ ගුණදාස සමරසේකර මහත්මයා එහෙම කතාවට එයා කිව්වා මම නිසිදස් කවියේ නෙමෙයි කියලා ගුණදාස සමරසේකර කිව්වා. යා කියලා තියෙනවා. කෙසේ වෙතත් ගුණදාස සමරසේකර මහත්මයා අපේ සිලබස් එකේ නිසස් කවියක් විදිහට දානවා. හරිද? ඉතින් මේ හරහා මේ වැඩි වුණා. ආයත වර්ෂයක් වශයෙන් කියනවා නම් 1950. ඒවට පළබල වෙන්නේ 1950 හරි. මේව උගන්නන්න නැතුව එකපාරට කවි අරන් රස විඳලා රහ දෙන්න පුළුවන්. දැන් රහ වෙනවා. විභාගෙට කෙල වෙනවා. මොකෝ මේව දන්නේ නැහැ. මේව දැනගෙන ලියන උත්තර තමයි ඉහළ මට්ටමක දෙන්නේ. තේරුණාද? උදේ 1956 දී වර්ෂයක් වශයෙන් කිව්වෝ මහාචාර්ය සිරි ගුණසිංහ යමක්. මේ ආචාර්යවරේ ප්‍රතිඥාන නැහැ. සිරි ගුණසිංහ මහාචාර්ය සිරි ගුණසිංහ මස් ලේ නැති ඇට කියලා නිසදස් පද්‍ය සංග්‍රහයක් එළිද. මහාචාර්ය සිරි ගුණසිංහ මේක හැඳින්වුවා නිසදස් පද්‍ය බුද්ධි ගෝචර කියන නම දැම්මේ. බුද්ධි ගෝචර වශයෙන් තමයි හැදෙන්නේ. ඒ කියන්නේ බුද්ධියට ගෝචර වෙන නිර්මාණ. ඉතින් සිරි ගුණසිංහ බුද්ධි ගෝචර මස්ලේ නැති ඇට නිර්මාණය කරා ඉතාම උසස් මට්ටමේ හොඳ ගැඹුරු සංකල්පනා තියෙන බුද්ධාංග සංකල්පات එක්ක තියෙන හොඳ කවි ටිකක් අපිට දායාද කළා. ඉතින් ඔහු බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව සම්බන්ධ මහාචාර්යවරයෙක් වශයෙන් වැඩ බාර ගැනීමත් එක්ක ඔහුගේ කවි ගමන එතනින් අවසන් වුණා. හරිද? ඊට පස්සේ උදේ මහගමසේකර මේ ගමනට එකතු වුණා. මහගමසේකර ආචාර්ය මහගමසේකර එකක් පේනවාට මහගමසේකර මෙයාගේ ප්‍රබුද්ධ කියන කෘතිය ගොඩක් ජනප්‍රියයි. අවුරු කියවන ලස්සන පොතක්, නිසැස් පොතක්. ඉතින් මහගමසේකර මේ යුගයේ නිසැස් කවිය ප්‍රථම යුගයේ නියෝජනය කරන දෙයට ආවා. කවි ලියුවා. පොත් සාහිත්‍ය කවිය. පුතේ මහගමසේකර ඉතිහාසයේ විශිෂ්ට තැනක් උසුලනවා. මොකද මේ ඔහු ආචාර්ය උපාධිය කරමින් ඉඳිද්දි මට මතකයි යාවන්ත විශ්වවිද්‍යාලයේ මම කියව පොත්පත් වලින් මම ගත්තේ දැන් කරමින් ඉඳිද්දි ඔහු ආචාර්ය උපාධියට අදාළ නිබන්ධය බාර දීලා ඉඳිද්දි ඔහු මිය ගියා.
ඉතින් ඔහුගේ නමට ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට මිය ගිය කෙනෙකුට ආචාර්ය උපාධියක් ලබා දුන්නා. ඉතින් ඔහු ආචාර්ය මහගමසේක. ඉතින් අනන්ත ගොඩාක් නිර්මාණ දායකයෙක්. ඉතින් මහගමසේකරට චෝදනාවකුත් එල්ල වුණා. මේ සිරිගුණ සිංහ මට්ටම දක්වා මේගොල්ලෝ හදපු බුද්ධි ගෝචර පදනම එයා කැඩුවා කියලා. ආයි කොළඹ යුගයේ කවි ආරම්භියාවගේ චෝදනාවක් එල්ල කරා. කොහොමද මහගමසේකර විශිෂ්ට පද්‍ය නිර්මාණ අපේ සිංහල කවි කෙතට ලබා දුන්නා. දායකයෙක්. ඔව් අලුත් මගක යමින් හොඳ කවි නිර්මාණ රසක් අපිට දුන්නා. ඊට පස්සේ පුතේ මෑතකදී මියගිය විමල් දිසානායකත් මහගමසේකර අනුගාමී මහාචාර්ය විමල් දිසානායක මහාචාර්ය විමල් දිසානායකත් මහගමසේකරගේ අඩිපාර යමින් අපේ කවි කෙත අසැදුවා. මේ මෑතක ඊපෙදෙන නැතුනේ පාටිවරණ පිටරටක නැතුණා විමල් දිසානායක. හොඳ නිර්මාණයක් තියෙනවා. ඉතින් මෙන්න මෙහෙම පදනමක් වෙයි. පුතේ මේ තව දෙයක් කියන්න තියෙනවා. මම මෙතන පොඩ්ඩක් මේ ටික මක් කරනවා. මේ මතක් කරන්න ලියුනේ ටික මෙතනින් මෙහාට අපි මෙහෙ ලියන්නේ. පුතේ පේරාදෙණි විශ්වවිද්‍යාලය මුල් කරගෙන අපේ එස්.එස්. කවිය නැගලා කවි ලියුණා. මහාචාර්ය සරච්චන්ද්‍ර මේ කාලේ පේරාදෙණි විශ්වවිද්‍යාලයේ සිංහල අංශ ප්‍රධාන මහාචාර්යවරයා. සිංහල ඩිපාර්ට්මන්ට් එකේ ප්‍රධාන. ඉතින් එයා ළමයින්ට ඉගෙන ගන්න උපාධි කෝස් වලට සිංහල උපාධිය හදාගන්න අයට දැම්මා නිසිදස් කවි තියෙන කොටස් අධ්‍යයනය කරන්න දැම්ම යුනිට් විදියට. ඉතින් ඒ හරහා පේරාදෙණි විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් ශිෂ්‍යාවන් විද්‍යාර්ථීන් මේ නිසස් කවිය ගැන ඉගෙන ගත්තා, හැදෑරුවා, ඒ කවි ලිව්වා, සාහිත්‍ය සමිතිය පේරාදෙණි විශ්වවිද්‍යාලයේ කවි ඉදිරිපත් කරා. ඉතින් ඒගොල්ලෝ රට පුරාම නියෝජනය කරමින් ඉන්නේ කැම්පස් එකේ ඉන්න රට පුරාමයි. ඒ රට පුරාම ඉන්න ඒ උපාධිගත් උපාධිධාරීන් මේ සිංහල ආධාරලා මේ මහාචාර්ය සරච්චන්ද්‍රත් එක්ක විශේෂ නිර්මාණ ගැන බලපු අය තමන්ගේ ගම් රටවලට ගිහිල්ලා ගම්දන වලට ගිහිල්ලා නිසස් කවි ලිව්වා. ඒ ගැන කතා බහ කළා. ඉතින් ඒකත් නිසස් කවියේ ව්‍යාප්තියට ලොකු දායකත්වයක් වුණා. ඒගොල්ලෝ සංගරා දැන් නිසස් සංගරා ලිව්වා ඒගොල්ලෝ. 1949 දී අරුණ කියලා සංගරාම නිසස් කවි කියන දැනුම මේගොල්ලෝ 1951 ඊයේ සොඳුර වගේ නිසස් පද්‍ය නිර්මාණ සහිත සංග්‍රහ අභිසංග්‍රහ ඉදිරිපත් කරමින් මේ යුගයේ උන්නතියට වැඩ කරලා තියෙනවා. ආනවදේ ගොඩාක් හිතන්න එපා. මම ඔයාලට විස්තර කරා උසස් පෙළ දරුවෝ විදියට ඔයාලා මේ ගැන අවබෝධයක් කරගන්න ඕන නිසා. දැනගන්න ඕන නිසා. හරිද? අහන්න. නිසස් කවියේ ප්‍රථම අවධිය අපි මේ කතා කරන්නේ. මේ යුගයේ තමයි නිසස් කවි ආරම්භ වුණේ. මේකට පදනම දැම්මේ 1946
GB සේනානායක පරිගැනීම කියන කෙටි කතා සංග්‍රහය හරහා. ඒ කෙටි කතා සංග්‍රහයේ GB සේනානායක දෙවියන් මැරීම, රුව දැකීම, මම තොප නොහොඳනමි කියන නිර්මාණ තුන දැම්මා. ඒක නැගලා ගියා. ඒක ව්‍යාප්ත වුණා. ඊට පස්සේ 54 ගුණදාස සමනසේකර භාවගීත වගේ විශේෂ කුඩුපාණි. තව කතාවක් එයාගෙන කිව්වා. 56 සිරිගුණසිංහ මස්ලේ නැති පැටර්න් කිව්වම බුද්ධිගෝචර පදනම. ඊට පස්සේ මහගමසේකර මහාචාර්ය විමල් දිසානායක වගේ වියතුන් විශේෂ පද නිර්මාණීකරණයට යොමු වෙච්ච බවක් පෙවුණා. ඉතින් මේ අතරම පේරාදෙණි විශ්වවිද්‍යාලය මුල් කරගෙන මහාචාර්ය සරත් චන්ද්‍රනිසා ඒ විශ්වවිද්‍යාලය මුල් කරගෙන විශේෂ කවිය ව්‍යාප්ත. මේ වගේ සංග්‍රහහර. ඉතින් ඔන්න ඔය කතාව ටිකක් දැනගන්න ඕන විශේෂ කවිය ගැන. හරි. අපි දැන් බලමු විශේෂ කවියේ ප්‍රථම යුගයේ ලක්ෂණ මොනවද? ඊට කලින් උදාහරණ ටියුට් එකේ මේ ටියුට් එකේ විශේෂ කවියේ ප්‍රථම අවධිය තියෙන්නේ පුතේ පිටු අංක 5 තියෙන්නේ. ඒකට ගිහිල්ලා මෙන්න මේ ටික ලියාගන්න. ඔය ඉඩ තියෙනවනේ පුතේ මේ අයිනේ. අයිනේ ඉඩ තියෙනවනේ. ආන්නේ දැන් ලියාගන්න මේ ටික මම වර්ෂ වශයෙන් දැම්මේ නැහැ. ඉඩ තියෙන දැන් අයිනේ පොඩක් පොඩියට ලියාගන්න. 1946 GB සේනානායක පොඩි තලයක් 1946 ඔය විශේෂ කවියේ ප්‍රථම අවධිය යටතේ ඔය තියෙන ලියා ගන්න පොඩි චෝඩි ලියන්න 1946 GB සේනානායක පරිගැනීම කෙටි කතා සංග්‍රහය කියලා මෙහෙම ඊතර තුනක් දාලා ලියා ගන්න. දෙවියන් මෙරීම, රුව දැකීම, මම තොප නොහඳුනමි. ආයි කියනවා ලියා ගන්න බැරිමා නම් විශේෂ කවියේ ප්‍රථම අවධිය යටතේ ඉඩ තියෙන විදිහට ලියා ගන්න. 1946 GB සේනානායක පරිගැනීම කෙටි කතා සංග්‍රහය හරහා දෙවියන් මැරීම, රුව දැකීම, මම තොප නොහඳුනමි. මම තොප නොහඳුනමි කියන නිස්දස් පද්‍ය හඳුන්වා දුන්නා. හඳුන්වා දුන්නේ. යන නිස්දස් පද්‍ය හඳුන්වා දුන්නේය. ඊට පස්සේ මම කියන එක මොකරන්නේ මේ කතාව ලියන්න නම් ඇති 1954 දී මේක කෙලින් ලියා ගන්න. ගුණදාස අමරසේකර භාව ගීත කියන නිසදස් පද්‍ය සංග්‍රහය එලි දැක්වුවා. භාව ගීත කියන නිසදස් පද්‍ය සංග්‍රහය 1954 දී ගුණදාස අමරසේකර මහතා අමරසේකර කියලා දැන් ලියන්න ඕම භාව ගීත කියන නිසදස් පද්‍ය කෘතිය හඳුන්වා දුන්නා. කෙටියෙන් ලියා ගන්න. 54 ගුණදාස අමරසේකර භාව ගීත නිසදස් පද්‍ය කෘතිය. ඊට පස්සේ බෝඩ් එක බලන්න 1956 1956
සිරිගුණසිංහ එයා මහාචාර්ය දෙවියන් මහාචාර්ය සිරිගුණසිංහ මස්ලේ නැති ඇට කියලා නිසදැස් පාද්‍ය සංග්‍රහයක් හඳුන්වා දුන්න. එලි දැක්කුවා. 1956 සිරිගුණසිංහ මස්ලේ නැති ඇට කියලා නිසස් පද්‍ය සංග්‍රහයක් හඳුන්වා. ඒවා බුද්ධි ගෝචර වගේ ලියගන්න. බුද්ධි ගෝචර. වෙනම ඉන්පසුව මහගම සේකර විමල් දිසානායක මහගම සේකර විමල් දිසානායක වැනි වියතුන් නිසස් පද්‍ය වෙනුවෙන් එකතු වුණා. කවි ලිව්වා. ඒ අදහස ලියාගන්න. මහගම සේකර විමල් දිසාන වෙනම තරුවක් දාලා ඔය අයිනකින් ලියාගන්න නිසස් කවියේ ප්‍රථම අවධිය යටතෙම පේරාදෙණි විශ්වවිද්‍යාලයේ සිංහල අංශ ප්‍රදාන මහාචාර්ය සරච්චන්ද්‍ර ඉදිරිවර සරච්චන්ද්‍ර කියන්නේ සරච්චන්ද්‍ර නිසාද නිසදස් කවිය ව්‍යාප්ත වී පොඩි ලියන්න. මෙන්න මේ 1949 අරුණ සංගරාව ඊයේ සොඳුර වගේ සංගරා දෙකේ නම් දෙකක් ඔය පේරාදෙණි විශ්වවිද්‍යාලයේ කතාවර ලියා ගන්න. හරි. ලියාගත්ත නේද? ඔව් ලියාගන්න. දැන් අපි ඔන්න ප්‍රථම යුගයේ පොඩ්ඩක් ගැටලු ටික ලියා ගන්න. බලන්න. ජී.බී. සේනානායකගේ පරිගැනීමෙන් තමයි හඳුන්වා දුන්නේ. ගුණදාස සම්ප්‍රසේකරගේ භාවගීත, තිරිගුණසිංහගේ මස්ලේ නැති ඇට, මහගම සේකගේ ප්‍රබුද්ධ, විභාදීසාගේ නිර්වාණ නම නම් මට මතක නැහැ. එයා නිර්මාණ ගොඩක් හඳුන්වා දීලා තියෙනවා. ඊට පස්සේ සරච්චන්ද්‍ර පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ඒ කතාව දැන් වල දානවා. අපි බලමු දැන් පසියුම් පුතාලා දාන්න. කලබල වෙන්න එපා. චුට්ටක් බලමු. කඩපාඩම් කරන්න එපා. ඒ මොන්නේ. සිංහල කියන්නේ කඩපාඩම් කරන විෂයක් නෙමෙයි. ඇත්තට මෙහෙම එකක් නෙමෙයි. විචාරවත් කඩපාඩම් කරන්න ඕනේ නැහැ. පුතේ බලන්න නිසස් කවියේ ප්‍රථම යුගයේ ලක්ෂණ බලන්න. වස්තු විෂය කියන නිර්මාණ පදනම් වෙච්ච දේ වස්තු විෂය සම්බන්ධ ලක්ෂණ බලන්න පුතේ ප්‍රේමය. මේගොල්ලෝ ප්‍රේමය ගැන කවලු ස්ත්‍රී පුරුෂ ප්‍රේමය. පුද්ගල මනෝභාවයන් දුක සතුට යථාර්ථ නිර්මාණ යථාර්ථ තයන් චුට්ටක් හදාගෙන මහා ප්‍රාණ කරන්න යථාර්ථ නිර්මාණ කියන්නේ යථාර්ථවත් නිර්මාණ යථාර්ථවාදී නිර්මාණ සමාජ විවරණය කිරීම චරිත පිළිබඳව විනිවිද දැකීම සමාජ විපර්යාස බෞද්ධ දර්ශනයේ සංකල්ප වස්තු විෂය මේගොල්ලෝ අලුත් දේවල් කියනවා මොනවයි ප්‍රේමය පුද්ගල මනෝභාවයන් යථාර්ථ නිර්මාණ සමාජ විවරණ බෞද්ධ දර්ශනයේ සංකල්ප සමාජ විපර්යාස චරිත විනිවිද දැකීම කියන්නේ චරිතය ඇතුළාන්තය හොඳට දකින්න
මොනවද? ප්‍රේමය, බෞද්ධ දර්ශයේ සංකල්ප, චරිත විනිවිද දැකීම, සමාජ විවරණ කිරීම, යථාර්ථ නිර්මාණ පහක් ඔන්න මතක තියාගන්න try කරන්න. මේගොල්ලන්ගේ භාෂාව බලමු පුතේ. භාෂාව සංක්ෂිප්ත භාවය. මේගොල්ලෝ හරිම කෙටියෙන් සංක්ෂිප්තය කියන්නේ හැමදේම තියෙන කෙටි හරවලගේ සාරාංශිකරණය. සංක්ෂිප්තයි මේ භාෂාව. සංකේතාර්ථ මේක සංකේත භාවිතයේ වැඩි භාෂාව. රූපකාර්ථවත් භාෂාව. රූපක ඇතුළත් භාෂාව. මේක තියෙනවා. ඊට පස්සේ විවහාර භාෂාව මිශ්‍ර කාව්‍යාත්මක බස්වක්. පුතේ විවහාරය කියන්නේ මේ එදිනෙදා භාවිතා වෙන විවහාර භාෂාව මිශ්‍ර කාව්‍යාත්මක මිශ්‍ර භාෂාවක්. විවහාර එකයි කවි භාෂාවයි දෙකම මිශ්‍ර වෙනවා. ඊට පස්සේ වස්තු විෂයට උචිත පරිදි විවිධත්වයක් පළ කිරීම. භාෂාව වස්තු විෂයට ගැලපෙන්න මේ වැඩි. නව කාව්‍ය උපක්‍රම භාවිතා අලුත් කාව්‍ය උපක්‍රම භාවිතා. ප්‍රබල සංකල්ප රූප මැවෙන සුළු බස්සු. චිත්ත රූප හොඳට මැවෙන බස්සු. මොනවද භාෂාව සම්බන්ධයෙන් තියෙන්නේ? මොනවද භාෂාව සම්බන්ධයෙන් ළමයි? සංක්ෂිප්ත භාෂාවක්, රූපකාර්ථවත් භාෂාවක්, වස්තු විෂයට ගැලපෙන භාෂාවක්, සංකේත තියෙන භාෂාවක්, විවහාර භාෂාවත් එක්ක මිශ්‍ර වෙච්ච එකක්. ප්‍රබල සංකල්ප රූප මැවෙන බස්සු. චුට්ටක් බලන්න කනපාඩම් ගන්න එපා. සංකල්ප රූප පුතේ අලුත්ම අලුත් සංකල්ප රූප වන්තය මේගොල්ලෝ වෙන්නේ. මේගොල්ලෝ කොපි කරන්න ගියේ අලුත් සංකල්ප. ආකෘතිය ගත්තොත් හැඩය පැත්තෙන් ගත්තොත් තමයි නිසස් කාව්‍ය ආකෘතිය භාවිත කරන්නේ. මේගොල්ලෝ නිසස් කවි ආකෘතිය භාවිත. නිදහසේ ලිව්වා. ඒව කොටුවකට කොටු වෙලා නැහැ. සිව්පද, සයපද, දෙපද එහෙම කතාවක්. විරිත් භාවිතා කිරීමක්. සිලෝ ආකෘතිය නම් මනම් ඉගෙන ගන්න නිදහසේ ලිව්වා. නිදහස් කාව්‍ය ආකෘතිය භාවිතා කරන අතර සිව්පද භාවිතය මේගොල්ලන්ට එහෙම දෙයක්. නිසයස් භාවිතා කරන අතර හිතන සිව්පදයකුත් දැන්. එහෙම ආකෘතියක් තියෙනවා. බලමු ළමයි ආයමත් එකපාරක්. ප්‍රථම යුගයේ ලක්ෂණ වස්තු විෂයේ ප්‍රේමය, පුද්ගල මනෝභාවයන්, යථාර්ථ නිර්මාණ, සමාජ විවරණය කිරීම, චරිත විනිවිද දැකීම, සමාජ විපර්යාස, බෞද්ධ දර්ශනයේ සංකල්ප. භාෂාව සංක්ෂිප්ත භාවයක් තියෙනවා, සංකේතාර්ථවත් භාවයක් තියෙනවා, රූපකාර්ථවත් භාවයක්, විවහාර මිශ්‍ර බවක්, වස්තු විෂයට ගැලපෙන්න නවතාවයක් දක්වුවා. ඊට පස්සේ ප්‍රබල සංකල්ප රූප ලැබුවා කාල්පක්‍රම භාෂාව. සංකල්ප රූප නව අලුත්ම සංකල්ප රූප ආකෘතිය නිසස් ආකෘතිය භාවිතා කරේ. නිසස් අතරේ සිව්පදත් භාවිතා කරා. ඒක ගානක් නැහැ. ඉතුරු මතේ ඒක කියන්නේ. නිසස් කවි ප්‍රථම යුගයට කවියෝ කීප දෙනෙක් දක්වලා තියෙනවා. කවියන් කියලා මේක හදන්නේ කවියන් පාදයක්වේ. ජී.බී. සේනානායක, සිරි ගුණසිංහ, ගුණදාස අමරසේකර, මහගමසේකර, විමල් නිසාම. උදාහරණ ඒ ලෙවල් එකට මේ යෝගයේ නියෝජනය කරමින් නිර්දේශ වෙලා තියෙන නිර්මාණ බලන්න. දෙවියන් මැරීම ජී.බී. සේනානායකගේ, අබිනික්මන සිරි ගුණසිංහගේ, අඳුර අපේ දුක නිවාවි, ගුණදාස අමරසේකර එක හදාගන්න. ඒකට සිරි ගුණසිංහ ටයිප් වෙලා තියෙන්නේ. ගුණදාස අමරසේකර තමයි අඳුර අපේ දුක නිවාවි. ගුණදාස අමරසේකර. මාරයුද්ධය මාගමසේකර, නාගල කන්ද විමල් දිසානායක. 1 2 3 5ක් තියෙන. අපි ඒවා ලස්සනට රස විඳින්න. ප්‍රසාස්වාද ලියවන. ඒ වල ප්‍රසාස්වාද ලියවන ලස්සනට. අපි අද කතා කරා පුතේ නිසස් කවියේ ප්‍රථම අවධිය ගැන. මම ඊට කලින් කතා කරලා මතක් කරලා දුන්නා. ප්‍රථම අවධිය ගැන කිව්වොත් ජී.බී. සේනානායකගේ පරිගැනීම හරහා මේක හඳුන්වා දුන්නා. ඊට පස්සේ ගුණදාස අමරසේකරගේ භාවගීත, සිරි ගුණසිංහගේ මස්සෙ නැති ඇට, ඊට පස්සේ මහගමසේකර, විමල් දිසානායක පෙරාදෙණි විශ්වවිද්‍යාලය මුල් කරගෙන මේ කවිය ගියා. අපි ලක්ෂණත් දැනගත්ත අලුත්ම ආකෘතියේ ලක්ෂණ. උදාහරණ තේරුණා නේද? තේරුණාද බලන්න. තේරෙන්නේ නැති. හරිද?
මේ යුග ගැන කතාවට කලබල වෙන්න එපා. පුතේ තිත්ත උනත් බෙහෙත් බොන්න වෙනවනේ. තිත්තේ කියලා අතාරින්න බෑ බෙහෙත් බොන්න. ඒ වගේ තමයි. තිත්ත නෑ. මේ කතාවක් වගේ තියෙන පොඩ්ඩක් බලන්න. මම ආයි ලෙනතිය මතක්. හරි අද අපි සම්පූර්ණ පුතේ කතා කරා මේ ව්‍යංජන අක්ෂර වර්ගීකරණය දක්වා සරවර්ගීකරණ ඉවර කරලා ඊට පස්සේ ඉන්සර්ට් කවියේ ප්‍රතිමාව දක්වා ඉවරයි. හරි එහෙනම් අපි ලබන සතියේ හම්බෙමු. ළමයි සුබ රාත්‍රියක් වේවා. ආයිබෝවන්.